හායි කොහොමද ඔයාලට කොහොමද කියලාවත් අහන්න බෑ ඇත්තටම කිසිම සතුටක් මේ වෙනකොට අපේ ලංකාවේ කාගේවත් හිතක නැහැ. එච්චරටම අපේ රට මේ වෙනකොට මෑත කාලයේදී මුහුණ දීපු ප්‍රබලම කියන්නේ වැඩිපුරම හානි දුන්න ස්වභාවික උපද්‍රවයකට මුහුණ දීලා ඉන්නේ. මිනිස්සු අපේම අය මේ වෙනකොට ගොඩාක් නැති වෙලා පස්කඳු කඩා වැටිලා සම්පූර්ණයෙන්ම අපේ රට උඩු යටිකුරු වෙලා තියෙන්නේ මේ වෙනකොට. ඒ හින්දා ගොඩක් දුකයි ඇත්තටම අපේම අය නැති වෙච්ච අපේම අයට එයාලගේ ආගමට අනුව නිර්වාණ ශාන්තිය හෝ ස්වර්ගයම ප්‍රාර්ථනා කරනවා. හැරෙන්න අපිට මේ වෙලාවේදී කරන්න දෙයක්වත් නැහැ වෙන. අපේ රටේ අර තිබ්බ ලස්සන පරිසරය සම්පූර්ණයෙන්ම අයින් වෙලා නැති වෙලා ගිහින් තියෙන්නේ. හරිම දුකයි. දකින්නකොට ෆොටෝස් ඇත්තටම අපි ගියපු අර ලස්සන තැන්වල ලස්සන කඳුකරය දුම්රිය මාර්ගයෙන් පිටින්ම විනාශ වෙලා තියෙන්නේ. මේවා ඇත්තටම කොහොමද ආයෙම හදන්නේ කියන කොහොමද ආයෙ හදන්නේ කියලා හිතෙනවා දැක්කට පස්සේ විනාශ වෙලා තියෙන විදිය දැක්කහම අර ලස්සන පරිසරය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා මේ ඉතින් හිතා ගන්න බෑ ඇත්තටම මේක මේ වීඩියෝ එකේ තියෙන්නේ මේ පරිසරය විනාශ වෙන්න කලින් මේ ආපදාවට කලින් අපි ගියපු උඩරට මාර්ගයේ අපි ගියපු ලස්සන තැන් කිහිපයක දර්ශන නැවත අපිට මේවා මේ විදිහටම බලන්න බැරි වෙයි ගොඩක් දුරට සමහර විට අපිට බලන්න පුළුවන් තවත් සෑහෙන කාලයකට පස්සේ මේ දුම්රිය මාර්ගය හදයි මේවා යථා තත්ත්වයටපත් වෙයි. නමුත් ඒ තිබ්බ විදිහට මේ ලස්සන ඒ විදිහටම බලන්න බෑ. අනිවාර්යයෙන්ම පරිසරය වෙනස් වෙලා තියෙන්නේ පස්කඳු කඩා වැටිලා. මාරම දුකයි ඇත්තටම දකින්නකොට අර මේ උඩරට දුම්රිය මාර්ගය අපි සැරෙන් සැරේ කියන්නේ වැඩිපුරම නිවාඩුවක් හම්බුනොත් වැඩිපුරම අපි නම් මම යන්න ආස ඒ පැත්තට. ඉතින් ඒ පැත්ත විනාශ වෙලා තියෙන විදිය දැක්කට පස්සේ මේ මිනිස්සුත් හරිම හොඳයි. ගියාම අපි ඇවිදින්න ගියාම කතා කරාම කියන්නේ හරිම දුකයි මේ මිනිස්සුන්ට වෙලා තියෙන දේ ගැන. සම්පූර්ණයෙන්ම විනාශ වෙලා. ඉතින් මේ ෆොටෝස් මේ වීඩියෝ දකිනකොට ආයේ මේ ලස්සන නෑ කියලා හිතෙනකොට මාරම දුකයි. දුම්රිය මාර්ගය වුණත් තව කොච්චර කාලයක් යයිද කියලා හිතෙනවා. අර අම්බේවල ග්‍රේට් වෙස්ටර්න් ඒ හරියට ගිහින් තියෙන විදිහට කඳුනාය ගිහින් තියෙන විදිහට කවදා මේවා හදන්නද කියලා හිතෙනවා. ඇත්තටම අපේ රට ආයේ තිබ්බ විදිහටම හැදෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම හදන්නත් ඕනේ. ඒත් අර ඒ ලස්සනේ විදිහටම ගන්න තව සෑහෙන කාලයක් යයි. ඉතින් මට හිතුණා කවදා හරි මතක් වෙන්න දකින්න හරි ඒ තියෙන වීඩියෝ ෆොටෝස් ටිකක් මගේ channel එකට අප්ලෝඩ් කරොත් හොඳයි කියලා. ඒකයි මම මේ වීඩියෝ එක හැදුවේ. ඔයාලා දකින්න ඇති බෝඹුරුවැල්ල එහෙම වීඩියෝ එකේ මුල් හරියේ තිබුණා. මේ වෙනකොට බෝඹුරුවැල්ල පල්ලෙහා යන මාර්ගීටන් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තියෙන්නේ. ෆොටෝස් දකින්න ඇති මම ගත්ත ෆොටෝස් නැහැ Facebook එකේ. එහෙම ෂෙයා වෙන ඒවා තමයි මමත් දැක්කේ. ඒවා මට මගේ channel එකට මේ විදිහට අප්ලෝඩ් කරන්න බෑ. ඒක නීති විරෝධී. ඒ නිසා මම අර තිබුණ ෆොටෝස් වීඩියෝ තමයි අපි ගත්ත ඒවා තමයි මම මේකේ අප්ලෝඩ් කරලා තියෙන්නේ. කියන්නේ ආපදාවට කලින් ඒවා. ඉතින් මාරම දුකයි මේ අපේ රට මේ විදිහට විනාශ වෙච්ච එක ගැන. විශේෂයෙන්ම සංචාරක කර්මාන්තය සෑහෙන දුරකට මං හිතන්නේ අඩපණ වෙයි මේ තත්ත්වයක් එක්ක. ආයේ ඉක්මනටම මේ ලස්සන බලන්න හැකි දිනයක් ඉක්මනට උදා වේවා කියලා ප්‍රාර්ථනා කරන වැරෙන්න ඇත්තටම අපිට කරන්න දෙයක් නෑ වෙන. මේක ස්වභාවික උපද්‍රවයක් හින්දා ඇත්තටම ඉක්මනටම අපිට මේ ලස්සන ආයි බලන්න පුළුවන් දවසක් ඉක්මනටම උදා වේවා. ඒක තමයි එකම ප්‍රාර්ථනය. ඉතින් මගේ වීඩියෝ එක බලපුවා ඔයාලට ගොඩාක් ස්තුතියි. මේක මම නිකන් මන් ළඟ තිබුණු ෆොටෝස් අප්ලෝඩ් කරලා හදපු වීඩියෝ එකක්. කවදා හෝ මතක් වෙන්න මෙච්චර පරිසරය මේ විදිහටම ආයි අපිට බලන්න බැරි වෙයි ගොඩක් දුරට මේ තියෙන විනාශයත් එක්ක. ඒ නිසා තමයි මම මේ වීඩියෝ එක අප්ලෝඩ් කරේ. ඉතින් මගේ වීඩියෝ එක බලපුවා ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි.